බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බණ්ඩියට බඩගිනි. ආයිබෝන් අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. ඉතින් අද මම ගෙනාවේ පීසා රෙසිපි එකක්. පීසා හට් එකේ රසටම එන පීසා කොහොමද අපි ගෙදරදී හදාගන්නේ කියලා ගිහින් බලමු. ඉතින් පීසා හදන විදිහ බලන්න යන්න කලින් මගේ channel එක subscribe නොකරපු කවුරු හරි මේ වෙලාවේ එකතු වෙලා ඉන්නව නම් subscribe කරලම එකතු වෙන්න. මුලින්ම හොඳ ඊස්ට් වලින් තේ හැඳි එකයි සීනි තේ හැඳි එකයි දාලා මද රස්නීය වතුර, ඒ කියන්නේ චූටි බබෙක්ට බොන්න පුළුවන් තරමේ රස්නීය වතුර මේ විදිහට පොඩ්ඩක් දාලා ඊස්ට් ටික දිය කරගෙන මේක ඇක්ටිව් වෙන්න පැත්තකින් තියාගන්න ඕනේ. හොඳ ඊස්ට් වර්ගයක් ඔයාලා ගන්න. ඊට පස්සේ මම භාජනයක් අරන් ඒකට පිටි ග්‍රෑම් 300ක් ගන්නවා. ඊළඟට ඇස්ට්‍රා තේ හැඳි එකක් දාගන්න. මම මේ ඔයාලට ගන්න ඕන 3 දෙනෙකුට ප්‍රමාණය කියන්නේ. ඊට පස්සේ ලුණු තේ හැඳි භාගයක් ගන්න. අරගෙන මේ විදියට හොඳට කලවම් කරගන්න ඕනේ. මම මෙතන පිටි වැඩියෙන් අරන් තියෙනවා. ඔයාලා ඉතින් මම පිටි වැඩියෙන් ගත්තේ අපේ ගෙදර කට්ටිය වැඩියෙන් ඉන්න නිසා. ඊට පස්සේ ඇක්ටිව් වෙච්ච ඊස්ට් ටික මේ විදියට පිටි ග්‍රෑම් 300ට ඊස්ට් වලින් තේ හැඳි එකයිනේ ගන්න කිව්වේ. දාගෙන මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මේ ඊස්ට් ටික ඔක්කොම දාලා වතුර ටිකක් දීසියට දාලා ඉතුරු ඊස්ට් ටිකත් හොඳට කලවම් කරගෙන මේ විදිහට දාගන්න ඕනේ. දාගෙන මෙහෙම අනා ගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ වතුර පොඩ දාගෙන මේක අතේ නොයලෙන ගානට ඩෝ එකක් වෙනකන් මේක අනා ගන්න එක. ඉතින් වතුර දානකොට පරිස්සම් වෙන්න, ගොඩක් වතුර එකතු කරගන්න එපා. එතකොට ඔයාලට මේක දිය වෙන්න පුළුවන්. නැවත පාන් පිටි එකතු කරගන්න වෙයි. දැන් මේ විදිහට ඩෝ එක බෝඩ් එකක් උඩ තියාගෙන හොඳට අත් දෙකින් විනාඩි 10ක් විතර මේක නීට් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම අතින් ඇද තමයි මේක නීට් කරගන්න ඕනේ. මම මේ පෙන්නන විදිහට අල්ලේ යට කොටසින් තල්ලු කරමින් මේ ඩෝ එක අනා ගන්න ඕනේ. ඉතින් මේ ඩෝ එක විනාඩි 10ක් විතර මේ විදිහට නීට් කරගන්න. එතකොට තමා සොෆ්ට් ඩෝ එකක් එන්නේ. ඉතින් ඩෝ එක හොඳට අනා ගන්න තරමට තමා මේ පීසා එක ගොඩක් රසවත් වෙන්නේ. ඉතින් මම අද ඔයාලට කිව්වේ පිටි ග්‍රෑම් 300න් හදන ප්‍රමාණයෙන් තමයි මම ඔයාලට කිව්වේ. නමුත් මම පිටි ග්‍රෑම් 300ට වැඩි අරගෙන තියෙනවා. ඩෝ එක අනාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඩෝ එකේ ඔයිල් ටිකක් ගාලා, භාජනයේ ඔයිල් ටිකක් ගාලා මේක පිපෙන්න තියන්න ඕනේ. මේ මම පිටි ග්‍රෑම් 300ට වැඩියෙන් ගත්තනේ. අන්න ඒක නිසා මං දෙකකට කඩලා තමයි ඩෝ එක නීට් කරගත්තේ. මේ තියෙන්නේ අනිත් කොටස. දැන් ඒකෙත් මං ඔයිල් ටිකක් ගාගෙන මේක වහලා තියාගන්න ඕනේ පැයක් විතර පිපෙන්න. ඉතින් අපි පීසා එකේ ඇතුලේ පිරවුම හදනවනේ. අන්න ඒ පිරුම හදනකොට මේක පිපෙනව ගානට. ඒක නිසා මුලින්ම පිටි ඩෝ එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම අරගෙන තියෙනවා ලොකු බොම්බයි ලුණු ගෙඩියක්. මේ විදිහට පොඩි කෑලි කපලා කොටු කෑලි කපන්න. ඒකල ඇතුලේ කෑලි වෙන් වශයෙන් වෙන් කරගන්න. පීසා හට් වල පීසා වල තියෙන්නේ අන්න ඒ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් කොළ පාට බෙල් පෙපර් එකක් ගන්න. තක්කාලි රතු පාට නිසා කොළ පාට බෙල් පෙපර් තිබුණ නැති නිසා මම මාළු මිරිස් අරගෙන ඒක ඇට ඉවත් කරගෙන මේ විදිහට කෑලි කපා ගත්තා. ඊළඟට මේ තියෙන්නේ තක්කාලි ගෙඩි දෙකක්. ඒකත් ඇට ඉවත් කරලා මේ විදිහට කොටු හැඩයට කපා ගන්න. ඒක පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපට ඕන වෙන සොසේජස් 10ක් විතර ඒකත් පෙති කපලා මෙන්න මේ විදිහට ඒකත් පැත්තකින් තියාගමු. මේ තියෙන්නේ චිකන් බෙස්ට් එකක් අරගෙන තියෙන්නේ. කටු නැති නිසා ඒක මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. ඉතින් ග්‍රෑම් 300ට පිටි ග්‍රෑම් 300ට චිකන් බෙස්ට් එකක් ඇති. ඊට පස්සේ ඒකට එකතු කරනවා කහ ටිකක්. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට එකතු කරනවා ගම් මිරිස්. ඊළඟට ඒකට එකතු කරන්නේ මිරිස් කුඩු
මේ ටික දාගෙන මේක හොඳට කලවම් කරගන්න. ඉතින් මේ කලවම් කළා ටික වෙලාවක් තිබ්බහම තමයි හොඳට මස් වලට පහේ ටික උරාගන්නේ. ඊට පස්සේ තෙල් චුට්ටක් දාගෙන අඩු ගින්දරේ මේක ෆ්‍රයි කරගන්න ඕනේ. මේක රන්වන් පාට වෙනකන් ගෝල්ඩන් කලර් එකක් එනකම් මේක බෙද ගන්න ඕනේ. මේක දැන් තරමක් වැතිලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ පළමු වතාවට නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ගානට බැදුනහම අපි මේක ලිපෙන් ඉවත් කර ගන්නවා. ඒ විදිහට මං chicken සේරම ටික බැදගත්තා. දැන් ඒ වාජනයේටම sausages ටිකක් දාගෙන මේක fry කරගන්න ඕනේ. මෙන්න මේ ගානට sausages ටික fry වුණාම ඒකත් අපි ඉවත් කරගන්නවා. දැන් මගේ oven එකේ tray එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහේ වාජනයක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. මම oven එකේ tray එකයි අනිත් tray එකයි දෙකම පාවිච්චි කරනවාද පීසා එක හදන්න. මුලින්ම දැන් අපේ ඩෝ එක පිපිලා තියෙන්නේ. ඒක චුට්ටක් වාතය එළියට යන්න තද කරලා නැවත මේ විදිහට බෝලයක් වගේ හදාගමු. මෙන්න මේ විදිහට අතින් තද කරනකොට ඇතුලේ පිරලා තියෙන වාතය ඉවත් වෙනවා. ඊට පස්සේ මේක මේ විදිහට අරගෙන මේක පොඩ්ඩක් විතර එහෙට මෙහෙට කරලා පොඩ්ඩක් නීට් කරගන්න ඕනේ. ලස්සන රවුමක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට රෝලින් පින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මෙන්න මේ විදිහට තුනී කරගන්න ඕනේ ටිකක්. අතින් මේක තුනී කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පේනවනේ ඔයාලට තුනී කරගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ මම මේ ට්‍රේ එක අරගෙන ඒක මේ විදිහට ට්‍රේ එකකින් තියලා මේක වටේට ඇදගෙන අපි ඩෝ එක ට්‍රේ එකේ සයිස් එකටම මේක තුනී කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ වටේ මෙහෙම අතින් වටේ රවුම කොටුව මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ ගෑරප්පුවකින් ඇතුළ විද ගන්න ඕනේ, හිල් කර ගන්න ඕනේ. ගෑරප්පුවක් තද කර තියෙනකොට මේක සිදුරු එනවා ඒ විදිහට. ඊට පස්සේ oven එක සෙල්සියස් අංශක 200ට දාගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ oven එකේ උඩ යට දෙකම හීට් වෙන විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 10ක් මේක ෆ්‍රී හීට් වෙන්න තියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ගාව තියෙනවා නම් පීසා සෝස් එක දාගන්න පුළුවන්. මම මෙතන එකතු කරගත්තේ තක්කාලි සෝස්. ඊට පස්සේ තක්කාලි සෝස් එකතු කරගෙන මේ විදිහට හැම තැනම වටේම ගා ගන්න ඕනේ. ඉතින් පීසා සෝස් එකේ තියෙන්නේ තක්කාලි සෝස් සහ ඔරිගානෝ මික්ස් කරලා. ඉතින් මම මේ විදිහට ඔරිගානෝ ටිකක් අරගෙන මේ විදිහට උඩින් එහා ගන්නවා. එතකොට පීසා සෝස් එක දැම්මා වගේම තමයි. ඉතින් ඔයාලට ඔරිගානෝ ගන්න පුළුවන් සුපර් මාකට් වල. ඊට පස්සේ මේ තියෙන්නේ චීස්. මොසරෙලා චීස් තමයි මම මේ විදිහට ග්‍රේට් කරගන්නේ. හැම තැනටම වැටෙන්න මේ විදිහට ග්‍රේට් කරගන්න. ඉතින් මම මෙතන අරගෙන තියෙන්නේ 1100 ගාණක් වෙන මොසරෙලා චීස් එක. ඉතින් ග්‍රෑම් 300 පීස් එකක් හදනවා නම් අනිවාර්යෙන් ඒ ප්‍රමාණයේ මොසරෙලා චීස් ඕනේ, නැත්තම් රස නැති වෙනවා. ඊට පස්සේ කපාගත්ත ලුණු ටික මේ විදිහට තනින් තන ඔයාලට ලස්සනට තියාගන්න පුළුවන් හැම තැනටම විහිදෙන විදිහට. ඊළඟට තක්කාලි ටික මේ විදිහට තියාගන්න තැන් වලින්. ඊට පස්සේ පුළුවන් මාළු මිරිස් ටික තියාගන්න. එහෙම නැත්නම් බෙල් පෙපර් ගන්නවා නම් ඇටි වත් කරලා කොළ පාට බෙල් පෙපර් එක අරගෙන මේ විදිහට කෑලි කපලා තියාගන්න. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ බැදගත්ත අපේ සොසේජස් ටික. ඒකත් තැන් වලට මේ විදිහට එකතු කරගන්න.
ඉතින් මම නැවත වතාවක් කියන්නේ ඔයාලා මගේ channel එකේ වීඩියෝ එකක් පළමු වතාවට නම් බලන්නේ මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. දැන් මම එකතු කරගන්නේ බැදගත්ත chicken. ඒකත් තැන් වලට මේ විදිහට ලස්සනට තියාගන්න. බලන්නකො ලස්සන පාට ලස්සනට වටේට පීස් එකේ තියෙනවා. දැන් උඩින් මොසරෙලා චීස් එක හොඳටම කවර් වෙන්න මේ විදිහට ග්‍රේට් කරගන්න ඕනේ. මීට වැඩියෙන් චීස් දාගත්තාම තමයි ගොඩක් රස. දැන් ඔරිගානෝ මේ විදිහට උඩින් නැවත ඉහා ගන්න ඕනේ. ඊට පස්සේ oven එක දැන් heat වෙලා තියෙන්නේ. oven එකේ විනාඩි 10කට සෙල්සියස් අංශක 200ට ටයිම් එක හදාගෙන අපි යටම තට්ටුවට තමයි අපේ පීසා එක තියාගන්නේ. මේ තියෙන අනිත් පීසා එක ඒකටත් මං එක්ස්ට්‍රා ගාලා ඊට පස්සේ ඔරිගානෝ දාලා චීස් දැම්මා. දැන් වෙජිටබල් ටික මේ විදිහට තියාගෙන chicken sausages තියාගෙන නැවතත් මේ විදිහට මොසරෙල්ලා චීස් දාගත්තා. ඊට පස්සේ උඩින් ඔරිගානෝ දැම්මා. ඒකත් වෙනම තියාගත්තා. දැන් ඔන්න විනාඩි 20ක් අපේ පීසා එක සෙට් වෙලා තියෙන්නේ. දැන් හරියටම බේක් වෙලා තියෙන්නේ. හරිම සුවඳයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක කෑල්ලක් කපලා හරිම රස්නී මේ වෙලාවේ. ඉතින් ඒ වගේම මේක ලස්සනටම ඇවිලා තියෙනවා පීසා හට් එකේ වගේම අපි බොරුවට ලොකු ගණන් දීලා පීසා ගන්න වෙලේ මේ විදිහට ඔයාලා try කරලා බලන්න. මේ තියෙන අනිත් එක මම ඒකත් කපලා පෙන්නන්නම්. ඉතින් හොඳට ලස්සනටම තියෙනවා. ඒ වගේම ගොඩක් රසට තියෙනවා. ඔයාලාට මගේ මේ රෙසිපි එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, යාළුවෝ අතර share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. තවත් රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.